සුබ සන්ධ්‍යාවක් වෙනද වගේම පොලිමත් අධ්‍යාපන සමූහයේ පොලිමත් උපදේශන සේවාවත් එක්ක මේ ළඟ එන ගුරු විභාගයේ උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගයට සූදානම් වෙන ඔබ වෙනුවෙන්ම නොමිලේ පවත්වන මේ වැඩසටහන් මාලාව සමග සජීව වැඩසටහන් මාලාව සමග එකතු වෙන ඔබ සියලු දෙනා අපි ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මම හිතන්නේ පහුගිය වතාවේ ඔබට අවබෝධ වුණා මේ කාර්යය අපි කොහොමද කරගෙන යන්නේ කියලා. විශේෂයෙන්ම අපේ සම්පත් පුද්ගලයෙක් අද දවසෙත් සම්බන්ධ වෙන්නේ පොලිමත් අධ්‍යාපන සමූහයේ සභාපති පොලිමත් කොලෙජ් ආයතනයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා අපිත් එක්ක සම්බන්ධ වෙනවා අභියෝග්‍යතා ප්‍රශ්න පත්‍රයේ ආදර්ශ ප්‍රශ්න සංඛ්‍යාවක්. පහුගිය වතාවේ ප්‍රශ්න 20ක් සාකච්ඡා කළා. අදත් එහෙම තෝරගත්තු ප්‍රශ්න සංඛ්‍යාවක් සාකච්ඡා කරනවා. ඒත් එක්කම පහුගිය වතාවේ අපිට ඉල්ලීම් කීපයක් ආවා. මේ සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රය පිළිබඳවත් ඒකට අවශ්‍ය කරන දායකත්වයක් ලබා දෙන්න කියලා. ඉතින් අපි ඇත්තට මේක සැලසුම් කරලා තිබුණා. දැන් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ කාර්යය අදියර දෙකක් යටතේ කරන්න. එකක් තමයි අපි මූලික වශයෙන්ම මම අර කලින් සඳහන් කළා වගේ උපාලි ගුණසේකර මහතා සහභාගී වෙලා ඔබට අභියෝග්‍යතා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා ඒ ලබා දෙන සහයෝගය. ඊළඟට මම මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා විනාඩි කිහිපයක් අරගෙන සාමාන්‍ය දැනුම් ප්‍රශ්න පත්‍රය පිළිබඳව ඔබත් සමග සාකච්ඡාවක යෙදෙන්න. සාමාන්‍ය දැනුම් ප්‍රශ්න පත්‍රය පිළිබඳව කතා කරද්දී ගැසට් නිවේදනයේ අනුව දැන් අනිකුත් විභාගවල ඔබ පැරණි විභාගවල ප්‍රශ්න පත්‍ර මෙතෙක් තිබුණු පළාත් මට්ටමේ ඒ වගේ ප්‍රශ්න පත්‍ර සොයාගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා ඇති. මේ වෙනකොටත් සූදානම් වෙනවා ඇති. නමුත් මම දන්නේ නැහැ ඔබ දැක්කද කියලා ගැසට් නිවේදනයේ තියෙනවා එක තැනක මේ සාමාන්‍ය දැනුම් ප්‍රශ්න පත්‍රය පිළිබඳව කතා කරනකොට මේ අධ්‍යාපනයේ පිළිබඳව අධ්‍යාපනයේ නව ප්‍රවණතා මේ වගේ දේවල් පිළිබඳව 2010 වර්ෂයෙන් පස්සේ සිදුවෙච්ච සහ 2010 වර්ෂයෙන් පසුව ඒ අදාළ දේවල් තමයි කතා කරන්න කියලා. එහෙමනම් මේ ප්‍රශ්න සකස් වෙන්නේ ඒ විදිහට. ඉතින් ඒ නිසා 2010 පස්සේ දැනට තියෙන වර්තමාන අධ්‍යාපනයේ තියෙන ප්‍රවණතා සහ ලංකාවේ අධ්‍යාපනයේ පිළිබඳව තියෙන තත්ත්වයන් පිළිබඳව යම් යම් කාරණා ටිකක් අද මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මුලින්ම අපි බලමු මේ අධ්‍යාපනයේ මේ සාමාන්‍ය දැනුම පිළිබඳව කතා කරද්දී සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍ර සකස් වෙන ආකාරය ප්‍රශ්න පත්‍රයක මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න සකස් වෙන්නේ. දැන් මෙතන මම තෝරාගෙන තියෙනවා 2010 වර්ෂයේ විතරක් නෙමෙයි ඊට පෙර කාරණාත් මොකද මේ ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන ආකාරය පිළිබඳව ප්‍රශ්න සකස් වෙන ආකාරය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දෙන්නට. දැන් මෙතන මම ප්‍රශ්න හතරක් ඔබට ඉදිරිපත් කරනවා. එකක් පළවෙනි ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ සේවාවක් නොවන්නේ. ඒකට මෙතන වර්ණයන් තුනක් දීලා තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා විදුහල්පති සේවය, දෙක ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය, ශ්‍රී ලංකා ගුරු සේවය. එතකොට මේවායින් ඍජුවම ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ සේවාවක් නොවන්නේ. ඒ නොවන එක තමයි ඔබට තෝරගන්න පුළුවන් වෙන්නේ. බලන්නකො මොකක්ද කියලා මම උත්තර ටික තව පොඩ්ඩකින් කියන්න. ඊළඟට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිට වූ වසර කුමක්ද? මෙතනක් තියෙනවා 1960, 1987, 1991, 1988. ඒකට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිට වූ වර්ෂය ඇත්තටම මොකක්ද?
ඔබ දන්නවා නම් උත්තරය හිතා ගන්න දැන්. ඊළඟට ශ්‍රී ලංකාවේ පාසල් වර්ගීකරණය නිවැරදිව දැක්වෙන්නේ. එතනත් වර්ණයන් හතරක් දීලා තියෙනවා. එක AB, දෙක B, එක C, type 2. ඊළඟට දෙවෙනි උත්තරේ තියෙනවා එක AB, එක C, type 2, type 3. ඊළඟට තියෙනවා එක AB, එක B, type 2, type 3. හතරවෙනි වර්ණයේ විදිහට තියෙන එක AB, දෙක AB, type 2, type 3. මෙන්න මේ විදිහට තියෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය 1960 ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිත්වය දරන ලද්දේ කවුරුන් විසින්ද? මහාචාර්ය ගුණපාල මල්ලසේකර, මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක, මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය, මහාචාර්ය ජයදේව උයන්ගොඩ. මෙන්න මේ විදිහට වර්ණයන් හතරක් දීලා ඔබට නිවැරදි පිළිතුර සොයා ගැනීම සඳහා තමයි බොහෝ වෙලාවට ලැබෙන්නේ. ඉතින් මෙතෙන්දී දැන් සමහර ඒවා තියෙනවා. දැන් පළවෙනි එකේ තියෙන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ සේවාවක් නොවන්නේ. මෙන්න මේ විදිහට ඔබ උත්තර දෙනකොට ඉතා ප්‍රවේශමෙන් ප්‍රශ්නය මොකක්ද කියලා කියවලා ප්‍රශ්නේ තේරුම් අරගෙන උත්තර දීම වැදගත් වෙනවා. දැන් මෙතන නම් ඇත්තටම තියෙනවා අධ්‍යාපනය පිළිබඳව අධ්‍යාපන ඉතිහාසය පිළිබඳව වර්තමාන තත්ත්වය මේ වගේ ප්‍රශ්න රාශියක්. නමුත් ඇත්තටම ගැසට් නිවේදනය කියලා තියෙන්නේ 2010 වර්ෂයට පස්සේ තොරතුරු තමයි ඒ දැනුම තමයි අපි මැන බලන්නේ කියලා. ඒ නිසා මේකේ තියෙන සමහර ප්‍රශ්න වලට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් අධ්‍යාපනය පිළිබඳව අපි කතා කරනකොට මේ වගේ වැදගත් කාරණාක් තියෙනවා. ඉතින් පහුගිය ප්‍රශ්න පත්‍රවල මේ වගේ ඒ ඉතිහාසය පිළිබඳව කාරණාත් කතා වෙලා තිබුණා. නමුත් අපි 2010 අවුරුද්දට පස්සේ තියෙන දේවල් තමයි දැන් කතා කරන්නට අවශ්‍ය වෙන්නේ. අපි නිකන් බලමු මේ උත්තර ටික මොනවද කියලා නේද? ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ සේවාවක් නොවන්නේ. කාට හරි පුළුවන්ද මට කියන්න පළවෙනි එකට උත්තරය මොකක්ද කියලා? ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය, ශ්‍රී ලංකා ගුරු සේවය. මොකක්ද මේවායින් නිවැරදි උත්තරේ වෙන්නේ? මේක මේ කාලෙට අදාළ එකක්. 2010න් පස්සේ දැන් අද තියෙන තත්ත්වය අනුව මේක අදාළ ප්‍රශ්නයක්. මොකක්ද උත්තරේ? හොඳයි අපි කාලය ගන්න නැතුව බලමුකෝ. මොකක්ද උත්තරේ කියලා? ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය. ලංකාවේ සේවාවන් ගණනාවක් තියෙනවා. දීප ව්‍යාප්ත සේවා තියෙනවා. ඊළඟට අධ්‍යාපන පද්ධතිය තුලත් ඒ වගේ සේවාවන් ගණනාවක් තියෙනවා. ශ්‍රී ලංකා විදුහල්පති සේවය ඍජුවම අධ්‍යාපනයට සම්බන්ධ සාමාන්‍ය අධ්‍යාපනයට සම්බන්ධ. මෙතන මේ සාමාන්‍ය අධ්‍යාපනය කියන එකත් හරි වැදගත් වෙනවා. මේ සාමාන්‍ය අධ්‍යාපනය කියන්නේ පළමු වෙන ශ්‍රේණියේ සිට 13 වෙනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය තමයි අපි සාමාන්‍ය අධ්‍යාපනය කියලා එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ජෙනරල් এডুকেෂන් කියලා හඳුන්වන්නේ. එතකොට ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයත් මේ සාමාන්‍ය අධ්‍යාපනයට සම්බන්ධයි. ශ්‍රී ලංකා ගුරු සේවයත් සාමාන්‍ය අධ්‍යාපනයට සම්බන්ධයි. ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය තමයි මෙතෙන්දී අපිට නිවැරදි උත්තරේ විදියට ගන්න පුළුවන්. ඊළඟට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිට වූ වර්ෂය කාට හරි මතකයක් තියෙනවද මේ කවද්ද පිහිටවල තියෙන්නේ කියලා? ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අපි බලමු අපිට chat එකක් විදිහට උත්තරයක් එනවා කවද්ද කියලා. මේකේ කියනවා අංක 3 කියලා. ඔව්. ශාමිකා සංදීපනි අපිට කියනවා අංක 3. ඇත්තටම ඒ පිළිතුර තමයි හරි පිළිතුර. 1991 තමයි පනතක් මගින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටවන්නේ. දැන් මෙතන දීලා තියෙන අනිත් ඒවාත් අපිට නිකන් ළඟින් යනවා 1960 අර ඊළඟ ප්‍රශ්න එකක් තියෙනවා. ඒ තියෙන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව. 1987ත් හරි වැදගත් වර්ෂයක්. 88ත් වැදගත් වර්ෂයක්. ඉතින් මේවත් එක්ක
හරි උත්තරේ අපිට සොයාගන්න සිද්ධ වෙනවා. ඊළඟට ලංකාවේ පාසල් වර්ගීකරණය නිවැරදිව දැක්වෙන්නේ. මෙතන මේ ගොඩක් තියෙනවා වර්ණයන් කීපයක් තියෙනවා. මේකෙන් හරියටම නිවැරදිව දැක්වෙන්නේ කොහොමද? ඒකට කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්ද? මේකත් මේ කාලයට අදාළ එකක් තමයි. බලමු chat එකේ උත්තරයක් තියෙනවා. උත්තර දෙකක්ම තියෙනවා. දෙක. ඔව් බලමු අපි මොකද්ද දෙක කියලා. එක AB එක C type 2 type 3. මේ තමයි උත්තරය. ලංකාවේ පාසල් වර්ගීකරණය මේ විදිහට එක AB එක C type 2 type 3 ආකාරයෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. මම කියන්නම් ඉස්සරහට මෙහෙම කරන්නේ කොහොමද, මේ මොන වගේ දේවල් හොඳ නිර්ණායක පදනම් කරගෙනද මෙහෙම පාසල් වර්ගීකරණය සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඊළඟට 1960 ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිත්වය දරන ලද්දේ කවුරුන් විසින්ද? මේක try කරලා බලන්න. බලමු. උත්තරයක් ඇවිල්ලා තියෙනවා. දෙක. දෙන්නෙක් කියලා තියෙනවා දෙක කියලා. තවත් උත්තර තියෙනවද? ඇත්තටම 1960 ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිත්වය දරන ලද්දේ කවුරුන් විසින්ද? මේ මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක පිළිබඳව කියලා තියෙනවා. මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක අධ්‍යාපන කොමිෂන් සභාවේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටියා සභාපති වෙලා. ඔහු හිටියේ මේ 1991 පිහිටවපු ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ. මෙතන අපි කතා කරන්නේ 1960 ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිත්වය දරන ලද්දේ කවුරුන් විසින්ද කියන කාරණය. ඇත්තටම මේ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිත්වය දැරුවේ මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය මැතිතුමා. මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය කියන්නේ ඔහු ඊටාම කියන්නේ අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව හදාරනකොට අපි හැම කෙනෙක්ම විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕන දැනගෙන හිටිය යුතු අධ්‍යාපනඥයෙක් ඔහු තමයි ලංකාවේ මේ පෙරදින විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ එතුමා තාම වටිනා සේවයක් කරපු මහාචාර්යවරයෙක් මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය. එතුමා තමයි 1960 දී ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිත්වය දරලා එතුමා ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. වාර්තාවක් තියෙනවා. ඒවා හොයාගෙන පස්සේ කියවලා බලන්න. හොඳයි. එතකොට මේ දැන් මම කලින් කිව්වා 2010 වර්ෂයෙන් පස්සේ ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ තොරතුරු තමයි අපිට වැදගත් වෙන්නේ කියලා. ඉතින් මම මේ වගේ තොරතුරු ටිකක් ඔබ වෙනුවෙන් තෝරාගෙන තියෙනවා. ඉදිරියේදී තවත් තොරතුරු අපිට අනුමාන කරන්න පුළුවන්. අපි දැනගත යුතු තොරතුරු මෙන්න මේ වගේ ප්‍රශ්න සකස් වෙයි කියලා අපිට අනුමාන කරන්න විතරයි පුළුවන්. එහෙම අනුමාන කරන තොරතුරු යම් ප්‍රමාණයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි ශ්‍රී ලංකාවේ රජයේ පාසල් පිළිබඳව කතා කරමු. රජයේ පාසල් පිළිබඳව කතා කරනකොට මම තෝරගත්තා අපිට ළඟම තියෙන තොරතුරු 2025 පාසල් සංගණනය තමයි මම තෝරගත්තේ. ඒ අනුව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට 2025 පාසල් සංගණනයට අනුව ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාව දැක්වෙන්නේ 10,047ක් විදියට. 10,047ක් විදියට තමයි දැක්වෙන්නේ. ඉතින් එතකොට ඔබට මේ ආසන්න විදිහට තියෙන සංඛ්‍යා කීපයක් දීලා ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාව ආසන්න වශයෙන් කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඍජුවම 2025 පාසල් සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාව කීයද කියලා අහන්න පුළුවන්. එතකොට මෙතනදී මේ රජයේ පාසල් තමයි අරගෙන තියෙන්නේ. අපි දන්නවා පාසල් වර්ග ගොඩක් තියෙනවා. නමුත් ඍජුවම රජයේ පාසල් විදිහට ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇත්තටම දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නම වුණත් ඒක හරියට අපි කියන්න ඕන ලංකාවේ අද මේ වෙනකොට අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නම් කරන්නේ
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය කියලා. මේකත් කොහේ හරි තැනක ලියලා තියාගන්න වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අර කටට හුරුවට අධ්‍යාපන අමාත්‍යාංශය කිව්වට අද නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නම් කරලා තියෙන්නේ ගැසට් නිවේදනයේ අනුව නම් කරලා තියෙන්නේ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය කියලා. එතකොට එතනට කොටස් තුනක් අයිති වෙනවා. සාමාන්‍ය අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය. ඒ අනුව තමයි නම් කරලා තියෙන්නේ. ගැසට් නිවේදනයේ තමයි ගැසට් නිවේදනයක් අනුව තමයි මේ බොහෝ වෙලාවට අමාත්‍යාංශ නම් කිරීම සිද්ධ වෙන්නේ. රජයක් පත් වුනහම ආණ්ඩුවක් පත් වුනහම ඒ ආණ්ඩුව කොයි ආකාරයකද අමාත්‍යාංශ බෙදන්නේ කියන එක ගැසට් නිවේදනයක් මගින් ඒ අමාත්‍යාංශ වලට අයිති වෙන ආයතන මොනවද මේ සියල්ලම සඳහන් කරපු ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ අනුව තමයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කියන මේ අමාත්‍යාංශය පිහිටවලා තියෙන්නේ. ඒ අමාත්‍යාංශයේ යටතේ තිබෙන ඍජුවම සම්බන්ධ වෙන පාසල් සංඛ්‍යාව තමයි මෙතන මේ කියන්නේ 10,047ක් විදිහට. ඊට පස්සේ මේ රජයේ පාසල් මේ 10,047 කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ජාතික පාසල්. ජාතික පාසල් පිළිබඳව අපි කතා කරනකොට ඒක නිර්වචනය වෙන්නේ මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන පාසල්. මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන පාසල් මේ වගේ පාසල් 396ක් තියෙනවා. ඊළඟට මේ තොරතුරු 2025 පාසල් සංගණනයට අනුවයි මම අරගෙන තියෙන්නේ. මේක 2026 පාසල් සංගණනයට අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ සංගණන වාර්තා අපිට තාම ලැබිලා නැහැ. ඒ අනුව අපි ලබන අවුරුද්දේදී ඒවා වෙනස් වෙන්නේ. අපිට දැනට තියෙන්නේ මෙන්න මේ තොරතුරු. ඊළඟට පළාත් පාසල් විදියට තියෙනවා. පළාත් සභාවල පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන පාසල්. ඔබ දන්නවා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා පිහිටවනකොට අධ්‍යාපනය ඇත්තටම බෙදිච්ච විෂයක් බවට පත් වුණා. එතකොට පළාත් සහ මධ්‍යම රජය අතර මේ බලතල බෙදිලා තියෙන ආකාරය. ඒ අනුව පළාත් පාසල් සහ ජාතික පාසල් කියලා කොටස් දෙකක් තියෙනවා. කොටස් 396ක් තියෙනවා ජාතික පාසල්. මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් පාලනය වෙන පාසල්. ඊට පස්සේ පළාත් සභාවල පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වෙන පාසල් 9651ක් තියෙනවා. හරි. ඊළඟට දැන් රාජ්‍යයේ පාසල් මම කිව්වා අර ඔබත් ඇත්තටම හරියටම උත්තරේ දීලා තිබුණා. එක AB එක C type 2 type 3 විදිහට බෙදෙනවා කියලා. මම නිකන් අහුවොත් එimhe කාට හරි කියන්න පුළුවන්ද මේ විදිහට බෙදෙන්නේ කොහොමද කියලා අහුවොත්. ඒ පිළිබඳව යමක් කියන්න පුළුවන්ද? ඒක AB පාසල් කියන්නේ මොනවද? කොයි විදිහටද බෙදෙන්නේ? අන්මියුට් කරලා උත්තරයක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කියන්නත් පුළුවන්. මේ ටයිප් කරන්නත් පුළුවන් chat එකක් විදිහට. එක AB කියන්නේ සුහුරු පාසල්. එක AB කියන්නේ සුහුරු පාසල්. හරි. තවත් උත්තර නැත්නම් අපි බලමු මොනවද කියලා. මෙන්න මේ විදිහට තමයි නිල වශයෙන් මේ පාසල් බෙදලා තියෙන්නේ. එක AB පාසල් විදිහට අපි හඳුන්වන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යා සහ හෝ භෞතික විද්‍යා පන්ති සහිත පාසල්. එන අපි සාමාන්‍යයෙන් කියන්නේ A level science maths තියෙන ස්කෝල. මෙන්න මේ පාසල් තමයි එක AB විදියට හඳුන්වන්නේ. මේක තමයි නිල නිර්වචනය මේ පාසල් සම්බන්ධයෙන්. එක AB කියන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උසස් පෙළ ජීව විද්‍යා සහ එහෙම නැත්නම් භෞතික විද්‍යා මේ දෙකම හෝ එකක් තියෙන පාසල් වලට අපි කියනවා එක AB පාසල් කියලා. හරි.
හොඳයි. ඊට පස්සේ එක C පාසල් කියන්නේ ඊළඟ පාසල් වර්ගය chat එකක් තියෙනවා බලමු මොකක්ද කියලා. කලා වාණිජ්‍ය කියලා තියෙනවා. හරි. හොඳයි. ඒකත් බලමු. මේ උසස් පෙළ ජීව විද්‍යා සහ භෞතික විද්‍යා හැරුණු විට වෙනත් විෂය ධාරා එකක් හෝ සහිත පාසල්. එතකොට මේව අරුණාම මොනවද තියෙන්නේ? තාක්ෂණ විෂය ධාරාව වෙන්න පුළුවන්, වාණිජ්‍ය විෂය ධාරාව වෙන්න පුළුවන්, කලා විෂය ධාරාව වෙන්න පුළුවන්. එතකොට තව විෂය ධාරාවන් තුනක් තියෙනවා. එතකොට ඒ වගේ එකක් හෝ තියෙනවා නම් ඒ කියන්නේ එකක් හෝ වැඩි සංඛ්‍යාවක්. අඩුම තරමේ අපි හිතමු කලාපන්ති තියෙනවා කියලා උසස් පෙළ. එතකොට ඒවා එක C පාසල් විදිහට හඳුන්වනවා. එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියන්න පුළුවන්. එතකොට අර එක AB පාසල් වල ජීව විද්‍යා, භෞතික විද්‍යා පන්ති සහ අනෙකුත් විෂය ධාරා ඕන එකක් තියෙන්න පුළුවන්. හැබැයි අපි මේක නිර්වචනය කරනකොට අර ජීව විද්‍යා සහ හෝ භෞතික විද්‍යා පන්ති කියන එක තමයි අපි සලකන්නේ. ඊළඟට ටයිප් 2 දෙවනි වර්ගයේ පාසල් කියන පාසල් වල 11 වැනි ශ්‍රේණිය තෙක් පමණක් පන්ති සහිත පාසල්. ඒ කියන්නේ එකේ පන්තියේ ඉඳලා පළවෙනි ශ්‍රේණියේ ඉඳලා 11 පන්තිය වෙනකන් හෝ 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා 11 වෙනි ශ්‍රේණිය වෙනකන්. නැත්නම් පාසල් පළවෙනි ශ්‍රේණියේ ඉඳලා 11 වෙනි ශ්‍රේණිය වෙනකම්ම තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් 6 වෙනි ශ්‍රේණියේ සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා. ඒ කියන්නේ 11 වෙනි ශ්‍රේණිය තමයි මෙතන අවසාන පන්තිය වෙන්නේ. එතකොට ඒ වගේ පාසල් තමයි ටයිප් 2 එහෙම නැත්නම් දෙවෙනි වර්ගයේ පාසල් විදියට හඳුන්වන්නේ. තුන්වෙනි වර්ගයේ පාසල් විදියට හඳුන්වන්නේ පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා හෝ පළවෙනි ශ්‍රේණියේ සිට 8 වෙනි ශ්‍රේණිය දක්වා පමණක් පන්ති සහිත පාසල්. එතෙන්දිත් කාරණා දෙකක් තියෙනවා. එක්කෝ පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ප්‍රාථමික පාසල් කියලා කියන්නේ. ඊළඟට පළවෙනි ශ්‍රේණියේ සිට 8 වෙනි ශ්‍රේණිය දක්වා. සාමාන්‍යයෙන් ඔය කනිෂ්ඨ විද්‍යාල කියලාත් කියනවා නේද? එතකොට මෙන්න මේ පාසල් තමයි ටයිප් 3 එහෙම නැත්නම් තුන්වෙනි වර්ගයේ පාසල් විදියට අපි හඳුන්වන්නේ. මෙන්න මේ පාසල් වල අපි 2025 මේ සංගණනයට අනුව කොච්චර ළමයි ඉඳලා තියනවද කියන එක ඊළඟට බලමු. 2025 සංගණනය අනුව එක AB පාසල් වල සිසුන් ඉඳලා තියෙනවා මිලියන 1.5ක්. කියන්නේ 15,49,882ක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ එක C පාසල් වල ඉඳලා තියෙනවා 2025 අවුරුද්දේ 9,66,909ක්. ටයිප් 2 එහෙම නැත්නම් දෙවෙනි වර්ගයේ පාසල් වල ඉඳලා තියෙනවා 6,50,104ක්. ඊළඟට ටයිප් 3 එහෙම නැත්නම් තුන්වෙනි වර්ගයේ පාසල් වල ඉඳලා තියෙනවා 5,80,649ක්. ඉතින් මේ තොරතුරු මේ ගණන් දීලා අහන්න නැතුව ඔබට ප්‍රතිශතයක් විදිහට කොහොම තිබුණද තියෙන්නේ නැද්ද මේ වගේ දේවල් උනත් අහන්න පුළුවන්. ඒ නිසා 100ට කොච්චරක්ද මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කියලා පොඩ්ඩක් මේවා අපි එහෙම හදාගෙන එක එක විදිහට මේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ අනුව අපි කොහොමද උත්තර ලියන්නේ කියලා සූදානම් වීම ඉතාම හොඳයි. ඊළඟට අපි තව කාරණයකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි 2025 පාසල් සංගණනය අනුව මේ ලංකාවේ පාසල් බෙදෙනකොට මිශ්‍ර පාසල්, ගැහැණු පාසල් සහ පිරිමි පාසල් කියලා බෙදෙනවා. කොට පිරිමි දරුවන් පමණක් ඉගෙන ගන්නා පාසල් 2025 සංගණනයට අනුව ලංකාවේ තිබිලා තියෙන්නේ 147යි. ගැහැණු දරුවන් පමණක් ඉගෙන ගන්නා පාසල් 239ක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මිශ්‍ර පාසල් ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන් මේ දෙගොල්ලම එකට ඉගෙන ගන්න පාසල් තිබිලා තියෙනවා 9661ක්. එනම් මේ තමයි අපේ දසදහස් 47ක් වෙච්ච ඒ පාසල් මේ විදිහට බෙදලා තියෙන්නේ. පිරිමි දරුවන් පමණක් ඉගෙන ගන්නා පාසල් 147ක්,
ඊට පස්සේ ගැහැණු දරුවන් පමණක් ඉගෙන ගන්නා පාසල් 239ක් සහ මිශ්‍ර පාසල් 9661ක් විදිහට තමයි මේක බෙදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තොරතුරු මේ ආකාරයට තවත් 2010න් පස්සේ තියෙන පාසල් පිළිබඳව අධ්‍යාපනය පිළිබඳව අධ්‍යාපනයේ නව ප්‍රවණතා පිළිබඳව මේ සියල්ල පිළිබඳව වන තොරතුරු ඔබත් සමග අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වැඩසටහන් වලදී අපත් සමග එකතු වෙලා ඉන්න සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රය සඳහා අපිට අනුමාන කරන්න පුළුවන් තොරතුරු මෙන්න මේ වගේ තොරතුරු තමයි තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියටත් ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන් සිට අපි ඉදිරියට කටයුතු කරගෙන යන්න අපි වාර්තා කරනවා. ඔබට විශේෂයෙන්ම ඔබ බලාගෙන ඉන්නේ මම දන්නවා අර අභියෝග්‍යතාවය පිළිබඳ ඒ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න කොහොමද පුහුණු වෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා අපි උපාලි ගුණසේකර මැතිතුමා තව සුළු මොහොතකින් සම්බන්ධ වෙනවා. ඔබට මොනවා හරි ගැටලු තියෙනවා නම් තවදුරටත් ඔබට දැනගන්න ඉදිරි වැඩසටහන් වලදී මොන ආකාරයේ දේවල්ද අපි ඔබට ඉදිරිපත් කළ යුත්තේ කියලා ඔබට එහෙම ගැටලු තියෙනවා නම් ඒවත් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න පුළුවන්. පොඩි වෙලාවක් අරගෙන එතකොට අපි ඒ ඔබට ඒ අවශ්‍ය කරන ආකාරයට ඒ සහාය ලබා දෙන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම අපි නොමිලේ ලබා දෙන පාඨමාලාවක් සහ නොමිලේ ලබා දෙන මේ පාඩම් සමග එකතු වෙන්න කියලා මම නැවත වතාවක් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මොනවද තියෙනවද අපිට ගැටලු? මෙසේජ් එකක් දාලා හරි ගැටලු තියෙනවා නම් අහන්න. නැත්නම් ඔබේ යෝජනා තියෙනවා නම් යෝජනා ඉදිරිපත් කරන්න. ඊළඟට මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා ඉදිරියටත් අපිත් සමග පොලිමත් කන්සල්ටන්සි YouTube නාලිකා ඊළඟට අපේ Facebook පිටුව ඊට පස්සේ ගුරුතුමෝ Facebook පිටුව මේ Facebook පිටුව හරහා මේ සමාජ මාධ්‍ය හරහාත් ඔබට අපත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන ඒ උපකාරයේ උදව්ව ලබා ගන්න මේ විභාගයේ හොඳට විභාගයට මුහුණ දීලා හොඳ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා මොනවද ඒ වගේ ගැටලු තියෙනවද? ඔබේ යෝජනා Hello sir, thank you for the information. අපිට 2010න් පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල විශේෂ සිදුවීම් වෙනස්කම් ගැන කියන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එහෙනම් අපි ඊළඟ වැඩසටහනේදී 2010න් පස්සේ අධ්‍යාපනයේ සිදුවිච්ච වෙනස්කම් ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කරමු. Thank you හොඳයි. sir. You're welcome. හොඳයි එහෙනම් අපි දැන් අවස්ථාව ලබා ගන්නවා උපාලි ගුණසේකර මහතා මේ අවස්ථාවට සහභාගී වෙනවා. අභියෝගිතා ප්‍රශ්න පත්‍රය පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමු. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. එම්නම් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. තව විභාගෙට දවස් කීපයයි තියෙන්නේ. මම හිතනවා හැමෝම හොඳට සූදානම් වෙනවා ඇති කියලා. අපේ පැත්තෙන් අපට පුළුවන් සහයෝගයක් උදව්වක් සහායක් තමයි මේ දෙන්න උත්සාහ කරන්නේ. ප්‍රශ්න පත්‍රයේ එක මුද්‍රණ දෝෂයක් තිබුණා. මම මුලින්ම ඉල්ලනවා ඒ මුද්‍රණ දෝෂය ඔබට හදාගන්න කියලා. 16 වෙනි ප්‍රශ්නේ මේවා අතරින් වැරදි ප්‍රකාශය මොකක්ද කියන ඒකේ ඇත්තටම මේකේ වර්ණ පිළිබඳව එක මුද්‍රණ දෝෂයක් තියෙනවා. එක A එක පමණි, B 1 හා 2, C 1 හා 3, D 1 2 හා 3 කියන පේලිය
වැදිලා නැහැ. ඒක කරුණාකරලා කරලා හදාගන්න. මම ගත්තොත් පළවෙනි ප්‍රශ්නයට උත්තරය මොකක්ද? පළවෙනි ප්‍රශ්නෙට උත්තරය එකක තියෙනවා A පැය දවස, B මිලිමීටර මීටර, C දහස මිලියනය, D යාරය මීටරය. මේ වයින් මොකක්ද හරියේ උත්තරය වෙන්නේ? උත්තරය වෙන්නේ තුනකම තියෙන්නේ එකම වර්ග එකක පැය දවස කිව්වත් මිලිමීටර මීටර කිව්වත් දහස මිලියනය කිව්වත් එකම ಜಾති ඒකක තියෙන්නේ. හැබැයි D කියන එක යාරය මීටරය, මීටරය කියන එක ගත්තොත් මෙට්‍රික් ඒකකයක්, යාරය කියන එක මෙට්‍රික් ඒකකයක් නෙමෙයි. දෙවෙනි එක A ප්‍රංශ භාෂාව, ලතින් භාෂාව, B ජීව විද්‍යාව, සත්ව විද්‍යාව, C සිමෙන්ති කොන්ක්‍රීට්, D මුං ඇට, මෑ ඇට. මුල තුන ගත්තොත් සමාවෙන්න දෙක එක නෙමෙයි. A ප්‍රංශ භාෂාව, ලතින් භාෂාව, B ජීව විද්‍යාව, සත්ව විද්‍යාව, C සංයුක්ත ගණිතය, ව්‍යවහාරික ගණිතය, D ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය. A B C කියන තුනම ගත්තොත් තුනේම තියෙන්නේ ඒත් එක ආකාරයක්. ප්‍රංශ භාෂාව, ලතින් භාෂාව භාෂා දෙකක් ගැන කියනවා. B ජීව විද්‍යාව, සත්ව විද්‍යාව, සංයුක්ත ගණිතය, ව්‍යවහාරික ගණිතය ගත්තත් ඒත් ඒ ආකාරෙමයි යන්නේ. D වල හැබැයි තියෙන්නේ ගිණුම් කාරණය, ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ විෂයන් දෙකක් එකකට එකක්. වාණිජ විෂය ධාරාවේ තමයි, නමුත් විෂයන් දෙකක්. තුන්වෙනි එක A භූමි තෙල් ඉන්ධන, B ගඩොල් බිත්තිය, C සිමෙන්ති කොන්ක්‍රීට්, D මුං ඇට, මෑ ඇට. අපි සිමෙන්ති වලින් කොන්ක්‍රීට් හදනවා, ගඩොල් වලින් බිත්තියක් හදනවා, භූමි තෙල් ඉන්ධනයක් හැටියට භාවිතා කරනවා. නමුත් මුං ඇට, මෑ ඇට කියන්නේ ඊට වඩා අර කාණ්ඩයට වඩා වැටෙන්නේ නැති දෙකක්. හතරවෙනි ගාන සුමනපාල තම එකම පුතාට හා දියණියන්ට තමන් සතු දේපල බෙදා දීමට මිනින්දෝරු මහතකුගේ සහාය ලබා ගැනීමට තීරණය කරන ලදී. තමාගෙන් ඉඩමෙන් හතරෙන් එකක් පුතා වෙනුවෙන්ද ඉතිරිය තම දියණියන් අතරේ සමසේ බෙදා දීමටද ඔහු මිනින්දෝරු මහතාට උපදෙස් දුන්නේය. පුතාට ලැබුණු ඉඩම් ප්‍රමාණය එක් දියකණයකට ලැබුණු ඉඩම් ප්‍රමාණය මෙන් 6 ගුණයක් නම් සුමන පාලට සිටි දියණියන් ගණන කීයද? අපි හිතුවොත් සුමන පාලට තියෙන ඉඩම අපි ප්‍රවුමකින් පෙන්නුවොත් මේකෙන් මොකද්ද කියන්නේ? තමාගේ ඉඩමෙන් කාලක් පුතා වෙනුවෙන්, තමාගේ ඉඩමෙන් කාලක් පුතා වෙනුවෙන් අපි මෙහෙම බෙදුවොත් තමාගේ ඉඩමෙන් කාලක් පුතා වෙනුවෙන්. ඔන්න අපි ඒක හිතුවොත් මෙහෙම ඔන්න මේක පුතා වෙනුවෙන් නම් මෙන්න මේ කොටස පුතා
වෙනුවෙන්. එතකොට දුවලට තියෙන්නේ ඉතිරි කොටස් 3 තමයි දුවලට තියෙන්නේ. එතකොට ඊළඟට කියනවා ඊළඟට තියෙන දීලා තියෙන කාරණේ තමයි පුතාන්ට ලැබෙන ඉඩම් ප්‍රමාණය එක් දියණියකට ලැබෙන ඉඩම් ප්‍රමාණයෙන් 6 ගුණයක් නම්. එතකොට අපි හිතමු දියණියකට ලැබුණේ මේ වගේ කෑල්ලක් නම් ඒ වගේ 6 ගුණයක් ලැබෙන්න ඕනේ පුතාට. මෙහිම ඇන්දොත් අපි මෙන්න මේ විදිහේ 6 ගුණයක් ලැබෙන්න ඕනේ. දැන් මේක ගත්තොත් ඕගොල්ලන්ට පෙනෙයි මේ 6 ගුණයක් කියන එක. එතකොට අපි මෙන්න මේ කැලල අමතක කරොත් දැන් ඉතුරු ටික අපි කොහොමද එහෙම නැත්නම් අනිත් පැත්තට කිව්වොත් මේක වෙන එක්කෙනෙක්ගේ වගේ 6 ගුණයක් වෙන්න ඕනේ. පුතාට ලැබුණු ඉඩම් ප්‍රමාණය එක් දියණියකට ලැබුණු ඉඩම් ප්‍රමාණයෙන් 6 ගුණයක්. එතකොට දියණියකට ලැබෙන ඉඩම් ප්‍රමාණය එතකොට මේ වගේ එතකොට ඉඩම් ප්‍රමාණය ගත්තොත් එක් දියණියකට ලැබිච්ච ඉඩම් ප්‍රමාණයෙන් වගේ 6 ගුණයක් තමයි පුතාට ලැබිච්ච ඉඩම් ප්‍රමාණය වෙන්නේ. එක් දියණියකට මෙච්චරක් ලැබුණොත් පුතාට ලැබෙනවා මේ වගේ 6 ගුණයක්. ගානේ පොඩි අසාමාන්‍ය බවක් තියෙනවා. හැබැයි මේ විදිහට ගත්තාම එතකොට මේකෙත් මේ වගේ කෑලි 6ක් එන්න ඕනේ. මේකෙත් 6යි මේකෙත් 6යි මේකෙත් 6යි. එතකොට එහෙම බැලුවොත් දුවලා කීයක් ඉඳලා තියෙනවද? 18ක් ඉඳලා තියෙනවා. දුවලා දියණියන් පුතාලා එක්කෙනා. ඊළඟ සුමන පාලගේ ඉඩම් ප්‍රමාණය අක්කර 4ක් නම් දියණියකට ලැබුණු ඉඩම් ප්‍රමාණය කොපමණද? සුමන පාල එතකොට මේ මුළු එක අක්කර 4යි. එතකොට මේක ගත්තොත් අක්කරයයි. පුතාට ලැබෙනවා අක්කර 4 බෙදීම 4ක්. ඒ කියන්නේ අක්කර 1යි. එතකොට දියණියකට ලැබෙනවා එhmenan අක්කරයකින් 18න් පංගුවක්. අක්කරයකින් 6න් පංගුවක්. හයවෙනි ගාන සමාන පස්වෙනි ගාන දිට්ඨා සුලි කුණාටුව නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අඩපණ වී ඇති නිසා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රමුඛකන සහ නුවර අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරනු ලබයි. සෑම පැය දෙකහමාරකට වරක්ම ප්‍රමුඛකනින් නුවර බලා ස්කෝපභෝගී බස් රථයක් ධාවනය කරන අතර ප්‍රමුඛකන දුම්රිය නියාමක මැදිරිය එක්තරා මොහොතක කරන ලද නිවේදනයක සඳහන් වූයේ මීට විනාඩි 40කට කලින් නුවර බලා බස් රථයක් පිටත් වූ බවත් ඊළඟ බස් රථය පිටවත් වන්නේ පැය 18ට බවත්ය. එම නිවේදනයේ සිදු කරන ලද වේලාව කුමක්ද? හොඳයි අපි හිතමු ප්‍රමුඛකනින් අපි
මේ දැනුම් දීමක් කරනවා. ප්‍රමුඛණින් දැනුම් දීමක් කරනකොට අපි හිතමු මෙන්න මේ මොහොතේ තමයි දැනුම් දීම කරන්න කියලා. එතකොට මේ මොහොතේ ඉඳලා මෙයා මොකද්ද කියන්නේ මේ මොහොතේදී? විනාඩි 40කට කලින් විනාඩි 40කට කලින් එක දුම්රියක් පිටත් වුණාලු. ඊළඟට කියනවා ඊළඟ දුම්රිය පිටත් වෙන්නේ ඊළඟ බස් රථේ පිටත් වෙන්නේ පැය 18ට කියලා. මෙන්න මේ වෙලාව තමයි 18 පැය. එහෙම නැත්නම් හවස 6ට. එතකොට අහනවා උත්තරේ අහන්නේ නිවේදනයේ සිදු කරපු වෙලාව කීයද කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන ඉඳලා මෙන්න මෙතනටම පැය 2යි විනාඩි 30යි. මුළු මෙතන ඉඳලා මෙතනට පැය 2යි විනාඩි 30යි. මේ ටික විනාඩි 40යි. එතකොට 18ට පැයට ගියා නම් එක වාහනයක් පැය 2යි විනාඩි 30කට කලින් තමයි ඊළඟ වාහනය ගිහිල්ලා තියෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතුවොත් 18 කියන එකෙන් පැය 2යි විනාඩි 30ක් අඩු කරන්න ඕනේ. පැය 2යි විනාඩි 30ක් අඩු කරොත් කීයද එන්නේ? මෙතන බිංදු දෙකක් තියෙන්නේ. ඒ හින්දා මෙතනින් අපි විනාඩි 60ක් ගන්නවා මෙහෙට. එතකොට 60න් 30ක් 30යි 17න් 2ක් 15. ඒ තමයි මේ මෙතන වෙලාව. 15යි 30ට තමයි කලින් දැනුම් දීම කරේ. කලින් බස් එක ගියේ ඊළඟ බස් එක යන්නේ හවස 6ට. ඒ කියන්නේ මේක අපි සාමාන්‍ය හුරු විදිය ගත්තොත් මේ 3:30ට තමයි හවස මේ ගිහිල්ලා තියෙන්නේ. මේ හවස 6ට. දැන් මෙතන ඉඳලා මේ මොහොත මේ කතා කරන මොහොත කියන්නේ 15:30 ඉඳලා විනාඩි 40ක් එකතු කරපු අවස්ථාව. 30යි 40යි 70යි 70 විනාඩි පැය කරොත් 70න් 60ක් අඩු කරන්න ඕනේ අපි විනාඩි 10යි. එතකොට ඒ පැය එකතු වෙච්ච පැය මෙතනට ගත්තාම 16යි 10 තමයි උත්තරේ. ඊළඟ ගාන චිත්‍රපට ශාලාවක බැල්කනි ටිකට් පතක් ලබා ගැනීම සඳහා ප්‍රේක්ෂකයන් කවුන්ටරේ ඉදිරියේ පේලියක සිටි අතර එම පේලියේ තනුජ සිටියේ කවුන්ටරයේ අසල සිට 10 වැනියා ලෙසය. නිහාල් සිටි ස්ථානයේ වූයේ පේලියේ අන්තිම සිට ඉදිරියට ගමන් කර 15 වෙනියා ලෙසය. අපි හිතමු අපි අන්තිම බලන්න ඔන්න කවුන්ටරයක් තියෙනවා. මෙන්න මම කවුන්ටරේ ඇඳා. කවුන්ටරේ ළඟ ඉඳලා නිහාල් ඉන්නේ තනුජ ඉන්නේ 10 වෙනියා ලෙස. ඔන්න අපි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මෙන්න මෙතන තමයි තනුජ ඉන්නේ.
ඊළඟට මොකද කියන්නේ? ඊළඟට කියනවා නිහාල් සිටි ස්ථානයේ වූයේ පේලියේ අන්තිම සිට ඉදිරියට ගමන් කළ විට 15 වෙනියා ලෙසයි. අපි හිතමු පේලියේ අන්තිම මෙතන කියලා. එතන ඉඳලා 15ක් ගියාම තමයි නිහාල් ඉන්නේ. පේලියේ අන්තිමයා මෙතන දොඩ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. මෙන්න මෙතන තමයි නිහාල් ඉන්නේ. ඊළඟට කියනවා තම මිතුරන් දෙදෙනෙකු ආසන්න ස්ථානවල සිටින නිසා තනුජ සහ නිහාල් ඔවුන් දෙදෙනා සිටි ස්ථාන අන්‍යෝන්‍ය වශයෙන් මාරු කරගත් අතර. මොකද දැන් වෙලා තියෙන්නේ මේ දෙන්න මාරු වෙනවා. එතකොට මෙතනට එනවා නිහාල්, මෙතනට එනවා තනුජ. දැන් කියනවා එවිට තනුජ සිටි ස්ථානයේ වූයේ කවුන්ටරයේ සිට 18 වෙනියා ලෙසයි. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙතන 18 වෙනියා වෙලා තියෙනවා. ඒතර අපි 1 2 ඔහොම ගිහිල්ලා මෙතන 10 වුණා. අපි තව ඊළඟට මොකද වෙන්නේ? 11 12 13 14 15 16 17. ඔන්න 11 12 13 14 15 16 17 ඔන්න 18යි. දැන් මොකක්ද අහන්නේ? නිහාල් පේලියේ දැන් සිටින ස්ථානය අවසන් පුද්ගලයාගේ සිට කීවෙනියාද? නිහාල් දැන් ඉන්නේ මෙතන. එතකොට අවසන් පුද්ගලයා ඉඳලා ගත්තොත් අපි අර විදිහටම මේක 18 නම් මේක 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26 වෙනවා. හරිද? කවුරුවත් නැහැ උත්තර දෙන්නේ. ඊළඟ ගාන තමයි වයස අවුරුදු 65ක් වන ගණිත සූරිය මහතා ගණිත ගුරුවරයෙක් ලෙස අවුරුදු 40කට ආසන්න කාලයක් සේවය කර දැන් විශ්‍රාම ගොස් සිටී. නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීම සඳහා දිනපතා ඇවිදීම් මනා පිහිටුවහලක් වනු ඇතැයි සඳහන් කරන ගණිත සූරිය මහතා විශ්‍රාම යාමෙන් පසු තමා අවසන් වරට සේවය කළ ගමේ පාසලේ ක්‍රීඩා පිට්ටනියේ දිනපතා ඇවිදීමට පුරුද්දක් කරගෙන සිටින අතර ගණිත විෂයට දක්වන ඇල්ම නිසාම ඔහු ඇවිදින්නේද ගණිතමය රටාවකටයි. ඇවිදීම ආරම්භ කරන ස්ථානයේ සිට මුලින්ම ඔහු මීටර් 200ක් නැගෙනහිරට ගමන් කර ඉන්පසු වමට හැරී මීටර් 100ක් ගමන් කරයි. ඉන්පසු දකුණට හැරී තවත් මීටර් 200ක් ගමන් කර නැවතත් දකුණට මීටර් 100ක් ගොස් ගමන අවසන් කරයි. අපි බලමු මොන ගණිත සූරි මහත්තයා මේ වගේ තැනක ඉන්නවා කියලා හිතුවොත් ගණිත සූරි මහත්තයා ඉස්සෙල්ලම කරන්නේ මීටර් 200ක් නැගෙනහිරට යනවා. ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නවලදී ගොඩක් වෙලාවට මේ දිශාවන් පිළිබඳව අවබෝධයක් තියාගන්න එක හොඳයි. මේ පැත්ත උතුර නම් මේ පැත්ත දකුණ, මේ පැත්ත නැගෙනහිර, මේ පැත්ත බස්නාහිර. මේක මතක තියාගන්න. එක එක විදිහේ මතක හිටින වාක්‍ය තියෙනවා. ඒවා මං හිතන්නේ ඔබ දන්නවා මං කියන්න ඕනේ. එහෙම වුණොත් මේ අතුරු දිශාවනුත් මතක තියාගන්න. මේක ඊසාන, මේක ගිනිකොන, මේක නිරිත, මේක වයඹ. එhmenan ඉස්සෙල්ලාම කියන්නේ මුලින්ම ඔහු මීටර් 200ක් නැගෙනහිරට ගමන් කරා. එතකොට මේ නැගෙනහිර නම්
මෙයා යනවා මීටර් 200ක් නැගෙනහිරට. ඔන්න 200ක් ගියා නැගෙනහිරට. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට කියනවා වමට හැරී මීටර් 100ක් ගමන් කරයි. වමට කියන්නේ මෙහෙම මේ පැත්ත බලාගෙන ඉන්නවනම් වම කියන්නේ මේ අතට. මීටර් 100ක් යන. ඊළඟට මොකද කියන්නේ? දකුණට හැරී තවත් මීටර් 200ක්. මෙතන ඉඳලා දකුණට හැරෙනවා කියන්නේ ආයේ මේ අතටයි යන්නේ. ආයේ මීටර් 200ක් යනවා. ඊළඟට නැවතත් දකුණට මීටර් 100ක් ගොස් ගමන අවසන් කරයි. මෙතන ඉඳලා බලනකොට දකුණ කියන්නේ ආපහු මෙහෙට මෙතනට මීටර් 100ක් එනවා. මේක තමයි මුළු දුර. එතකොට මොකද වෙලා තියෙන්නේ? එයා මෙතනින් පටන් ගත්ත කෙනා ස්ටාර්ට් එක මෙතන තිබුණේ ආරම්භය දැන් එන්ඩ් එක තියෙන්නේ මෙතන. අහන්නේ ගණිත සූරිය මහතා ගමන ආරම්භ කළ ස්ථානයේ සිට ඔහු ගමන අවසන් කළ ස්ථානයට ඍජු දොර කොපමණද? එතකොට අහන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර. මෙතන 200යි මෙතනත් 200යි. එමුනම් ඔයගොල්ලෝ දන්නවා මේ මුළු දිග මීටර් 400යි වෙන්නේ. ඊළඟ ප්‍රශ්න තමයි ගමන අවසන් කළ ස්ථානයේ සිට ගමන ආරම්භ කළ ස්ථානයේ දෙස බලන විට එම දිශාව කුමක්ද? ගමන අවසන් කළ ස්ථානයේ මෙතන ආරම්භ කළ ස්ථානයේ දිහා බලනකොට දිශාව වෙන්නේ මේ පැත්තේ මෙතන ඉඳලා ගත්තොත් මේ පැත්තට බලන්නේ ඒ කියන්නේ බස්නාහිර. ඊළඟට ගණිත සූරිය මහත්තයා ගැන තවත් ප්‍රශ්නයක් තියෙන්නේ. ගණිත සූරිය මහත්තයාගේ ගමේ වෙසෙන ඔහුගේ හිතවතකු සරණපාල මහතා තම බිරිඳට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාසයකින් ආපසු ලබා දෙන බවට පොරොන්දු වෙමින් ගණිත සූරිය මහතාගෙන් ණය මුදලක් ලබා ගන්නා ලදී. මාසයේ අවසානයේදී සරණපාල මහතා එම ණය රුපියල් 50 හා රුපියල් 100 නෝට්ටු වලින් ගෙවන ලද අතර ගණිත සූරිය මහතා ගණන් කළ විට ඔහුට පෙනී ගියේ රුපියල් 250ක් අඩුවෙන් ණය මුදල් පියවා ඇති බවයි. මේ පිළිබඳව දෙදෙනා අතර වූ කතා බහේදී සරණපාල මහතාට අත්වැරදීමක් සිදු වී ඇති බව පෙනී ගිය අතර ගණිත සූරිය මහතා ගණන් කළ විට ඔහුට පෙනී ගියේ සරණපාල මහතා රුපියල් 50 නෝට්ටු රුපියල් 100 ලෙසත් රුපියල් 100 නෝට්ටු රුපියල් 50 ලෙසත් මාරු කර ගණන් කර ඇති බවයි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔන්න රුපියල් 50 නෝට්ටුයි රුපියල් 100 නෝට්ටුයි දීලා තියෙනවා. අපි හිතමු රුපියල් 50 නෝට්ටු x ප්‍රමාණයක්යි රුපියල් 50 නෝට්ටු x ප්‍රමාණයකුයි රුපියල් 100 නෝට්ටු y ප්‍රමාණයකුයි දීලා තියෙනවා. දැන් කියන්නේ මොකද්ද? මේ දීපු ගාන මෙහෙම ගණන් කරාට මෙයා මේක වැරදි විදියට තමයි ගණන් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම නම් වෙන්න ඕනේ රුපියල් 50 නෝට්ටු y ප්‍රමාණයකුයි රුපියල් 100 නෝට්ටු x ප්‍රමාණයකුයි තමයි දෙන්න ඕනේ. නමුත් දීලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒතකොට ඇත්තටම විය යුතුව තිබුණේ රුපියල් 50 නෝට්ටු y ප්‍රමාණයකුයි රුපියල් 100 නෝට්ටු x ප්‍රමාණයකුයි දෙන එකයි. නමුත් ඒ වෙනුවට දීලා තියෙන්නේ රුපියල් 50 නෝට්ටු x ප්‍රමාණයකුයි රුපියල් 100 නෝට්ටු y ප්‍රමාණයකුයි තමයි දීලා තියෙන්නේ. දුන්නාම මොකද උනේ? මෙයාට ලැබෙන්න ඕනේ ගාන මේක උනාට රුපියල් 250ක් තව අඩුවෙන් තමයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා හරියට දුන්නා නම් මේ ගාන මෙයා හරියට දුන්නා නම් දෙන්න ඕනේ මේ ගාන. නමුත් දීලා තියෙන්නේ මෙච්චරයි. දීලා තියෙන්නේ මෙච්චරයි. හැබැයි ඒ කියන්නේ 250කුත් අඩුවේ.
එහෙමනම් මේ වගේ ගණනක් සුළු කරන හැටි ඔයගොල්ලෝ පුංචි කාලේ කරලා තියෙනවා. මේක මේ නොදන්නා පද එක පැත්තකට ගන්නවා අපි. මේ 50x කියන එක මේ පැත්තට ගත්තාම මේක ඍණ වෙනවා. ඊළඟට මේකත් ඍණ වෙනවා 100යි. ඒතකොට සමානයි ඉතුරු වෙන්නේ 250. ඒ කියන්නේ c මේකයි අඩු කරාම 50x 3y 50y අඩු කරාම ඍණ 50y සමානයි 250. එහෙම නැත්නම් කියනවා x ඍණ y සමානයි 50න් බෙදන්න පුළුවන්. මේක 50න් බෙදුවාම මේක 50න් බෙදෙනවා මේක 50න් බෙදෙනවා. එතකොට x ඍණ y සමානයි 5යි. තව තොරතුරක් අපිට දීලා තිනවා. ඒ මොකද්ද? මේ තියෙන නෝට්ටු ගාණයි මේ තියෙන නෝට්ටු ගාණයි. රුපියල් 50 නෝට්ටු x ප්‍රමාණයයි රුපියල් 100 නෝට්ටු y ප්‍රමාණයයි එකතු කරාම ඒක එකතුව 35යි. දැන් මේ කොටස් දෙක ගත්තාම මෙතන තියෙනවා අපි නොදන්නා පද දෙකක් x කියලා y කියලා එකකුයි සමීකරණ දෙකකුත් තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ දෙක සුළු කරගන්න එක. මේ දෙක සුළු කරන්න අපි ඉගෙනගෙන තියෙනවා මෙතන x ඍණ y තියෙනවා මෙතන x ධන y තියෙනවා. ඒ හින්දා මේ දෙක අපිට එකතු කරපු ගමන් මේ y කියන එක නැති වෙලා යනවා. x ඍණ y ධන x ධන y සමානයි 40යි. එහෙමනම් 2x සමානයි 20යි. ඒ කියන්නේ x සමානයි 10යි. ඒ කියන්නේ 50 නෝට්ටු 10යි. x ඍණ y සමානයි 5යි. සමාන මෙතන වර්ධීමක් වුණා. 2x සමානයි 40යි. x සමානයි 20යි. x සමානයි 20යි කියන්නේ අපි මේ සමීකරණයට ඒක ආදේශ කරොත් මේ සමීකරණයට ආදේශ කරමු 20 එකතු කිරීම y සමානයි 35. ඒ කියන්නේ y සමානයි අපි නොදන්නා පද එක පැත්තකට ගන්නවා 35 අඩු කිරීම 20 සමානයි 15යි. ඒ කියන්නේ මේක 15යි. අපි උදාහරණයක් දැන් මේක ගත්තොත් රුපියල් 20 කොළ 50ක් හම්බෙලා තියෙනවා. රුපියල් 20 කොළ 50යි සමානයි රුපියල් 50 කොළ 20යි. රුපියල් 50 කොළ 20යි. ඒ කියන්නේ රුපියල් 1000යි. රුපියල් 15 රුපියල් 100 කොළ 15යි. එතකොට 2500. අනිත් පැත්තට වුණොත් රුපියල් 50 කොළ 15යි 750යි 100 කොළ 20යි. ඒ කියන්නේ 2700 2000යි. ඒ කියන්නේ 2750. ඇත්තටම එයා 2750 කණක් තමයි අරන් තිබුණේ. නමුත් ඒ වෙනුවට එයා පියෙව්වේ 2500යි. ඒ හින්දා තමයි අර රුපියල් 250ක වෙනස ආවේ. එතකොට මුළු ගත්ත ණය මුදල වෙන්නේ රුපියල් 2750. ඊළඟ ගාන 10 වෙනි ගන්න 11 වෙනි ගන්න පහත ප්‍රශ්නවල ප්‍රකාශන දෙකක්ද එම ප්‍රකාශන නිසා එළඹිය හැකි නිගමන දෙකක්ද දක්වා ඇත. මෙම නිගමන බැලූ බැල්මට යම් අසමානතා බවක් පෙනුම් කළද දී ඇති ප්‍රකාශන වලින් යම් තාර්කික බවක් තුලින් එම නිගමනට එළඹිය හැකි බව හෝ නොහැකි බව දැකගත හැකිය. ඒ අනුව
ප්‍රකාශන හා නිගමන සම්බන්ධයෙන් A B C D E ලෙස දී ඇති වර්ණ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. A නිගමන 1 නිවැරදි, B නිගමන 2 නිවැරදි, අපි කිව්වොත් A කින් කියන්නේ 1 නිවැරදි කියලා. B එකෙන් කියන්නේ 2 නිවැරදි කියලා. C එකෙන් කියන්නේ 1 හෝ 2 නිවැරදි කියලා. D එකෙන් කියන්නේ 1යි 2යි දෙකම වැරදි කියලා. E එකෙන් කියන්නේ 1යි 2යි දෙකම හරි කියලා. දැන් මේකට කොහොමද අපි ගැලපෙන්නේ කියලා බලමු. ප්‍රකාශනයේ දෙක එකක් සියලුම හැඳි ගෑරුප්පුවේ අනිත් එක කියනවා කිසිම ගෑරුප්පුවක් හැන්දක් නොවේ. මේවා පොඩ්ඩක් මනස්කල්පිත විදිහට හිතන්න තාර්කික බව විතරයි අපිට ගන්න අවශ්‍ය. නිගමන දෙකක් තියෙනවා කිසිම හැන්දක් පිගානක් නොවේ කිසිම පිගානක් හැන්දක් නොවේ. දැන් අපි නිගමන එක කියන එක ගත්තොත් කිසිම හැන්දක් පිගානක් නොවේ කියලා තියෙනවා. ප්‍රකාශන එකකවත් පිගානක් ගැන කියන්නෙම නැහැ. දෙවෙනි නිගමනයෙන් කියනවා කිසිම පිගානක් හැන්දක් නොවේ කියලා. ඒ නිගමනයනොත් කියන්නේ නැහැ. ඒ නිගමනයටත් ප්‍රකාශන දෙකේ එක පිගානක් ගැන කියන්නේ නැති හින්දා ප්‍රකාශන දෙකේම පිගානක් ගැන කියන්නේ නැති හින්දා මේ නිගමන දෙකේම පිගානක් ගැන කියන හින්දා ඒ නිගමන දෙකම නිවැරදි නෑ ප්‍රකාශනත් එක්ක බැලුවහම. එහෙමනම් අපිට කියන්න තියෙන්නේ හතරවෙනි එක තමයි නිගමන 1 හා නිගමන දෙකම වැරදි කියන එක. ඊළඟ එක ගත්තොත් ප්‍රකාශනයේ 1 සියලු මව්වරුන් දියණියන්ය ප්‍රකාශනයේ 2 කිසිදු දියණියක් පොහොසත් නැත. නිගමන ගත්තොත් නිගමන 1කින් කියනවා සමහර මව්වරු පොහොසත් කියලා. නිගමන 2කින් කියනවා මව්වරු නොවන දියණියන් පොහොසත්ය කියලා. දැන් අපි පළවෙනි එක ගත්තොත් සියලු මව්වරුන් දියණියන්ය කිසිදු දියණියක් පොහොසත් නැත කියන ප්‍රකාශන දෙක ගත්තොත් සියලු මව්වරු දියණියන් නම් කිසිදු දියණියක් පොහොසතුත් නැත්තම් කියන්නේ අවසානයේදී අපිට එන්න පුළුවන් නිගමනය තමයි හැම මවක්ම පොහොසත් නැහැ කියන එක පැහැදිලිවම එන්න පුළුවන් නිගමනයක්. නමුත් නිගමනය 1කින් කියන්නේ සමහර මව්වරු පොහොසත් කියලා. එතකොට ඒක වෙන්න බෑ. දෙවෙනි එකේ කියනවා මව්වරු නොවන දියණියන් පොහොසත්ය කියලා. දැන් මුලින් එකේ කියනවා සියලු මව්වරු දියණියන් කියලා. එහෙමනම් මව්වරු නොවන දියණියන් ගැන කතා කරන්න බෑ. ඒ හින්දා අපිට නැවතත් කියන්න තියෙන්නේ නිගමන 1යි නිගමන 2යි දෙකම වැරදි කියන එකයි. නැටුම් සම්දර්ශනයක් සඳහා වූ කණ්ඩායමේ නළුවන් 2කින් හා නිලියන් 2කින් සමන්විය යුතුව ඇත. මූලික වටයේදී නීටා බීටා හා ඇල්ෆා යන නිලියන් තිදෙනා. නිලියන් තිදෙනා තමයි නීටා බීටා සහ ඇල්ෆා. ඊළඟට නළුවන් 4 දෙනා තමයි රැල්ෆ්, ජේම්ස්, පීටර්, විලියම්. දැන් ඊළඟට කියනවා තවත් කාරණා 3ක්. ඒ තමයි
බීටා සහ රැල්ෆ් අතර සිත් අමනාපයක් ඇත. ඒ කියන්නේ බීටායි රැල්ෆුයි එකට යන්නේ නැහැ. එකට ඉන්න බෑ කණ්ඩායමක. ඊළඟට කියනවා ඇල්ෆා හා බීටර් එකතු කටයුතු කිරීමට කැමති නැත. ඇල්ෆා හා පීටර් එකට කටයුතු කරන්න කැමති නැහැ. ඒ දෙන්නත් එකට ඉන්නේ නැහැ. පීටර් හා ජේම්ස් පටන් අසමගියෙන් සිටී. ඒ දෙන්නත් එකට ඉන්න බෑ. ඒතකොට දැන් අපි කණ්ඩායම හදනකොට මේගොල්ලෝ දාලා හැදුවොත් ඒ කණ්ඩායමෙන් අපි බලාපොරොත්තු වෙන දේ වෙන්න බැරි වෙනවා. එහෙමනම් අපි කණ්ඩායම හැදීමේදී මේ කාරණා තුන ගැන හිතන්න වෙනවා. ඊට අමතරව හැම එකේම ඉන්න පුළුවන් නළුවෝ දෙන්නයි නිලියෝ දෙන්නයි. රැල්ෆ් අසනීප වුණොත් කණ්ඩායම කවුරුන්ගෙන් පිළියෙල කළ හැකිද? මෙයා අසනීප වෙනවා. එතකොට මෙයා එන්නේ නැහැ. එතකොට එන්න පුළුවන් නළුවෝ තුන්දෙනා තමයි මේ තුන්දෙනා. ජේම්ස්, පීටර්, විලියම්. හැබැයි මෙතන තියෙනවා පීටර්ටයි ජේම්ස්ටයි එකට ඉන්නත් බෑ කියලා. එහෙමනම් වෙන්න පුළුවන් විලියම් කෙනෙක් කෙනාට එන්න පුළුවන් අනිවාර්යෙන්. විලියම් කෙනෙක් කෙනා එනවා අනිවාර්යෙන්. හැබැයි එක්ක පීටර් එක්ක ජේම්ස් මේ දෙන්නගෙන් එක්කෙනයි ඉන්න පුළුවන්. එහෙමනම් අපි දීලා තියෙන උත්තර හතර ගත්තොත් උත්තර හතරෙන් පීටර් ජේම්ස් එකට ඉන්න B කියන උත්තරේ C කියන උත්තරේ දෙක එන්නේ නැහැ. ඉතුරු වෙන්නේ විලියම් ජේම්ස් නීටා ඇල්ෆා කියන එකයි අනිත් එක විලියම් පීටර් නීටා ඇල්ෆා කියන එකයි. දැන් අපිට ඉන්න පුළුවන් ඒවා තමයි විලියම් ජේම්ස් නීටා ඇල්ෆා විලියම් පීටර් නීටා ඇල්ෆා ඔය දෙක විතරයි එන්න පුළුවන්. දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා. පීටර්ටයි ඇල්ෆාටයි එකට ඉන්න බැරිලු. මේ දෙන්නත් තරහයි. එහෙමනම් වෙන්න පුළුවන් මේක විතරයි. එහෙමනම් විලියම් ජේම්ස් නීටාට විතරයි එකට ඉන්න පුළුවන් වෙන්නේ. ඇල්ෆා කොහොමද ඉන්නේ? එහෙනම් උත්තරේ වෙන්නේ විලියම් ජේම්ස් නීටා ඇල්ෆා කියන්නේ A. ඊළඟ ප්‍රශ්නය රැල්ෆ් කණ්ඩායමේ එක් සමාජිකයෙක් වන්නේ නම් ඉතිරි තුන් දෙනා කවුරුන් විය හැකිද? එතකොට රැල්ෆ් එක්කෙනෙක් වෙනවාමයි. මෙයා එක්කෙනෙක් වෙලා තියෙනවා. මෙයා එක්කෙනෙක් වුණයින් පස්සේ ඉතිරි තුන් දෙනා. දැන් ආයේ ප්‍රශ්න තියෙනවා මේ දෙන්නට එකට ඉන්න බෑ. ඔන්න රැල්ෆ් ඉන්නවා. රැල්ෆ් අනිවාර්යෙන් එක්කෙනෙක්. ජේම්ස්ටයි පීටර්ටයි එකට ඉන්න බෑ මේ සිද්ධියේ ඉන්නේ. එතකොට ඉන්න පුළුවන් වෙන්නේ එක්කෝ ජේම්ස්ටයි විලියම්ටයි එක්කෝ පීටර්ටයි විලියම්ටයි. සමා වෙන්න රැල්ෆ් ඉන්නවා. එහෙමනම් ජේම්ස්ටයි පීටර්ටයි ඉන්න බෑ කියන්නේ අනිවාර්යෙන් ඉතුරු වෙන්නේ විලියම්. රැල්ෆ් ඉන්නවා එක්කෙනෙක් හැටියට මේ තුන් දෙනාට ඉන්න පුළුවන්. මේ තුන් දෙනාගෙන් ජේම්ස්ටයි පීටර්ටයි එක ළඟ ඉන්න හින්දා ඉන්න බෑ. නෑ සමාවෙන්න. රැල්ෆ් ඉන්නවා. දැන් පුළුවන් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඉන්න ඕනේ. එක්ක ජේම්ස් එක්ක පීටර් එක්ක විලියම්. හැබැයි පීටර් හිටියොත් එතකොට දැන් මේක ගත්තොත් මේ 14 වෙනි ගාන ගත්තොත් රැල්ෆ් එක්කෙනෙක් හැටියට ඉන්නවා. එහෙමනම් ජේම්ස් පීටර් විලියම් කියන තුන් දෙනා ඉන්න පුළුවන්. දැන් පීටර් දැන් මේකේ වර්ණ ගත්තොත් C කියන වර්ණය වෙන්න බෑ. මොකද C කියන වර්ණේ තියෙනවා
ඇල්ෆයි පීටර් එකට ඉන්නවා කියලා. එහෙමනම් C වෙන්න බෑ. ඊළඟට රැල්ෆ් කියන එකනා ඉන්නවා. ඊළඟට ජේම්ස් අපි හිතමු A කියන වර්ණය ගත්තොත් ඒකේ තියෙන්නේ A කියන එකේ තියෙන්නේ රැල්ෆ් ඉන්නවා ජේම්ස් ඉන්නවා බීටා ඉන්නවා කියලා තියෙනවා. නමුත් රැල්ෆ්ටයි බීටාටයි ඉන්න බැරි හින්දා A කියන උත්තරේ වෙන්නේ නැහැ. B කියන එක ගත්තොත් රැල්ෆ් ඉන්නවා විලියම් ඉන්නවා නීටා ඉන්නවා ඇල්ෆා ඉන්නවා. ඒක අපි දැන්ට වෙන්න පුළුවන් උත්තරයක් හැටියට හිතන්න පුළුවන්. C කියන එක ගත්තොත් රැල්ෆ් ඉන්නවා පීටර් ඉන්නවා ඇල්ෆා ඉන්නවා නීටා ඉන්නවා ඇල්ෆා ඉන්නවා කියන්නේ C කියන එකත් වෙන්න බෑ. මොකද රැල්ෆ්ටයි පීටර්ටයි එකට ඇල්ෆාටයි පීටර්ටයි එකට ඉන්න බෑ. D කියන උත්තරේ ගත්තොත් රැල්ෆ් ඉන්නවා විලියම් ඉන්නවා D කියන උත්තරේ ගත්තා ඇල්ෆා ඉන්න හින්දා රැල්ෆ් එක ඉන්න බෑ. ඒතර ඉතුරු වෙන්නේ B විතරයි. තුන්වෙනි එක බීටා හා ඇල්ෆා කණ්ඩායමට තෝරාගතහොත් අනිවාර්යෙන් බීටා සහ ඇල්ෆා කණ්ඩායමට තෝරාගතහොත් බීටා ඉන්නවා ඇල්ෆා ඉන්නවා. බීටා ඇල්ෆා කණ්ඩායමට තෝරාගත්තොත් අනිවාර්යෙන් තේරීමට ඉඩ ඇත්තේ කවුද? එතකොට දැන් නිලියන් දෙන්න ඉන්නවා. එතකොට මේ හතර දෙනාගෙන් කවුද එන්න පුළුවන් කියන එක තමයි අහන්නේ. මුල් වර්ණයේ තියෙනවා රැල්ෆ් ජේම්ස් කියලා. බීටා ඉන්නවා නම් රැල්ෆ්ට එන්න බෑ. එහෙමනම් A කියන එක වැරදි. B කියන එකේ තියෙනවා පීටර් පමණි කියලා. නමුත් ඇල්ෆා ඉන්නවා නම් පීටර්ට ඉන්න බෑ. ඒ කියන්නේ මේකත් වැරදි. C කියන එක ගත්තොත් C කියන එකේ තියෙනවා ජේම්ස් විලියම් කියලා. කවුද දැන් ඉන්නේ? බීටත් ඉන්නවා ඇල්ෆාත් ඉන්නවා. ජේම්ස්ටයි විලියම්ටයි ඉන්න පුළුවන්. D කියන එක ගත්තොත් විලියම් පමණි. ඒතර විලියම් පමණි කියනවට වඩා ජේම්ස් ඇල්ෆා කියන දෙකම තියෙන ජේම්ස් විලියම් කියන දෙකම තියෙන උත්තරය තමයි අපි වැඩිපුර උත්තරේ හැටියට ගන්න වෙන්නේ. ඊළඟ එක තමයි මේවා අතරින් වැරදි ප්‍රකාශය කුමක්ද? ජේම්ස් හා ඇල්ෆාට කණ්ඩායමට ඇතුළත් විය නොහැකිය. කණ්ඩායමට ඇතුළත් වෙන්න බැරි නම් වෙන්නේ මෙන්න මේ තුන විතරයි. එතකොට ජේම්ස්ටයි ඇල්ෆාටයි ඉන්න බැරි කමක් නැහැ. එතකොට එක කියන ප්‍රකාශය වැරදි. ඇතුළත් විය නොහැකි නැහැ. පීටර් හා බීටාට කණ්ඩායමට ඇතුළත් විය නොහැකිය. පීටර්ටයි බීටටයි කණ්ඩායමට ඇතුළත් වෙන්න බැරි කමක් මේ කොහෙවත් කියන්නේ නැහැ. එහෙමනම් දෙක කියන ප්‍රකාශයත් වැරදි. ඊළඟට විලියම් හා ඇල්ෆාට කණ්ඩායමට ඇතුළත් විය නොහැකිය. විලියම්ටයි ඇල්ෆාටයි ඇතුළත් වීමට බැරි කමක් මේක කියන්නේ නැහැ. එතකොට ඒකත් වැරදි. එහෙමනම් ප්‍රකාශ තුනම වැරදි. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ D හතරවෙනි එක. නීටා පිළිබඳව නිවැරදි ප්‍රකාශය වන්නේ නීටා අනිවාර්යයෙන්ම කණ්ඩායමේ සමාජිකයෙක් වෙයි. ඒක ගැන ගැටලුවක් නැහැ. නීටට කණ්ඩායමේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. එතකොට දෙවෙනි එකෙන් කියන්නේ පීටර් කණ්ඩායමට තෝරාගත්තේ නම් නීටාද එම කණ්ඩායමේ සමාජිකයෙක් ලෙස තේරෙනු ඇත. පීටර් කණ්ඩායමට තෝරගත්තොත්. පීටර් කණ්ඩායමට තෝරගත්තොත් මොනවද වෙන්න බැරි? ඇල්ෆාට එන්න බෑ.
ජේම්ස්ට එන්න බෑ. එච්චරයි තියෙන්නේ. පීටර් කණ්ඩායමට තෝරගත්තොත් ඇල්ෆට එන්න බෑ. ජේම්ස්ට එන්න බෑ. නීටට එන්න පුළුවන්. තුන්වෙනි ප්‍රකාශය තියෙන්නේ රැල්ෆ් හා පීටර් කණ්ඩායමට තෝරාගතහොත් නීටාට කණ්ඩායමට ඇතුළත් විය නොහැකිය. රැල්ෆ් හා පීටර් කණ්ඩායමට තෝරාගතහොත් නීටාට කණ්ඩායමට ඇතුළත් විය නොහැකි. නෑ. නීටාට කණ්ඩායමට අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න පුළුවන්. එතකොට නීටා පිළිබඳව මේක වැරදි. මෙතන උත්තරේ ඇත්තටම 1 හා 2 නිවැරදි වීම තමයි විය යුතුයි තමයි උත්තරේ වෙන්නේ. ඊළඟ ගාන පහත 1 හා 2 ප්‍රකාශන දෙකෙන් පහත 1 හා 2 ප්‍රකාශන දෙකක් සහ A හා B ලෙස එම ප්‍රකාශන දෙකින් එළඹිය හැකි නිගමන දක්වා ඇත. එම ප්‍රකාශන හෝ නිගමනවල සත්‍යතාවය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා 1 හා 2 ප්‍රකාශනවලට සහ A හා B නිගමනවලට අදාළව පහත් සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න. 1 හා 2 ප්‍රකාශන වලින් A නිගමනයට අනිවාර්යෙන් පැමිණිය හැකි නම් 1ද? A කියලා දෙන්නේ එක දෙන්නේ එක කියන අංකය දෙන්නේ A නිගමනයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් නම්. 2 කියන අංකය දෙන්නේ B නිගමනයට අනිවාර්යෙන් එන්න පුළුවන් නම්. 3 කියන්නේ A හා B නිගමන දෙකටම එළඹිය හැකි නම්. 4 කියන්නේ A හා B දෙකටම එන්න බැරි නම්. එතකොට පළවෙනි ප්‍රකාශය ගන්න. ඒකේ තියෙන්නේ සියලුම රගර් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩකයන්ද වේ. දෙවෙනි ප්‍රකාශයෙන් කියනවා සියලුම හොකී ක්‍රීඩකයන් රගර් ක්‍රීඩකයන්ද වේ. එතකොට නිගමනයක් පළවෙනි නිගමනය හැටි තියෙන්නේ හොකී ක්‍රීඩා නොකරන රගර් ක්‍රීඩකයන් නැත කියලා. ඒක ගැන අපිට පැහැදිලි නිගමනයකට වෙන්න බෑ. මොකද හොකී ක්‍රීඩා සියලුම හොකී ක්‍රීඩකයන් රගර් ක්‍රීඩකයන්ද වේ. එතකොට හොකී ක්‍රීඩා නොකරන රගර් ක්‍රීඩකයන් නැත. සියලුම හොකී ක්‍රීඩකයන් රගර් ක්‍රීඩකයන් නම් හොකී ක්‍රීඩා නොකරන රගර් ක්‍රීඩකයන් ඉන්න පුළුවන්ද? ඒක ගැන ඒ නිගමනය කියන්න බෑ. මොකද රගර් ක්‍රීඩකයන් ගැන එකකින් කියන්නේ නැහැ. හොකී ක්‍රීඩකයන් ගැන විතරයි කියන්නේ. රගර් ක්‍රීඩකයන් මොකද කරන්නේ කියලා ඊට උඩ එකේ තියෙන්නේ රගර් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනවා කියන එක විතරයි. මේ හින්දා අපිට නිගමනය 1 නිවැරදි නෑ කියන තීරණයට එන්න පුළුවන්. ඊළඟ එක තමයි ක්‍රිකට් ක්‍රීඩා නොකරන රගර් ක්‍රීඩකයන් නැත. ක්‍රිකට් ක්‍රීඩා නොකරන රගර් ක්‍රීඩකයන් ගැනත් කියලා නෑ මේකේ. මේකේ කියලා තියෙන්නේ රගර් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩකයන් වීම ගැන විතරයි. ඒ කියන්නේ A හා B නිගමන දෙකටම එළඹෙන්න බැරි කමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ 4. ඊළඟ එක සමහර පෑන් පැන්සල් වේ. සියලුම පැන්සල් පොත්ය. සමහර නිගමනය වලට ඇවිල්ලා තියෙනවා සමහර පෑන් පැන්සල් වන අතර පොද්ද වේ. අපිට උඩ එකෙන් එහෙම කියන්න බෑ. උඩ ප්‍රකාශනයෙන් කියන්නේ සමහර පෑන් පැන්සල් වෙන එක ගැන විතරයි. පොත් වෙන එකක් ගැන කියන්නේ නැහැ. ඊළඟ එක තමයි සමහර පෑන් පොත්ය. එම එකක් කියන්නේත් නැහැ. සමහර පෑන් පැන්සල් වෙනවා. හැබැයි සියලුම පැන්සල් පොත් වෙනවා. එතකොට සමහර පෑන් පොත්ය කියන එක ඒකට ගලපා ගන්න පුළුවන්. සමහර පෑන් ඒ කියන්නේ පළවෙනි නිගමනයේ 1 හරි නෑ. නිගමනයේ 2 හරි. එහෙමනම් උත්තරය වෙන්නේ මේ දෙවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. අවසාන ගාන. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියක්
වේදිකාව මත සිටින මිනිසෙකු තප්පර 9කදී පසු කරයි නම් දුම්රියේ දිග මීටර කීයද? දුම්රියක් තියෙනවා. මේ දුම්රිය අපි හිතමු මේ දුම්රිය ඔන්න මිනිහෙක් ඉන්නවා. මේ මිනිහව පහු කරනවා. මේ දුම්රිය යනවා පැයකට කිලෝමීටර් 80ක වේගයෙන්. පැයට කිලෝමීටර් 80යි. එහෙමනම් පැයට මීටර් ගත්තොත් 80 වැඩි කිරීම 1000ක් වෙනවා. මේ දුම්රිය යන වේගය. අපි විනාඩියකට යනවා නම් මේක විනාඩියට මීටර් 80 වැඩි කිරීම 1000 බෙදන්න වෙනවා 60. පැයකට යනවා කිලෝමීටර් 80. පැයකට මීටර් නම් 80 වැඩි කිරීම 1000. කිලෝමීටරයක් කියන්නේ මීටර් 1000යි. ඊළඟ විනාඩියකට ගන්න බලන්න. පැයකට යනවා නම් මෙච්චර. විනාඩියකට කරන්න නම් ඒක 60න් බෙදනවා. තප්පරයකට කරන්න නම් තප්පරයකට මීටර් 80 වැඩි කිරීම 1000 විනාඩි මේක තමයි තියෙන්නේ. තව 60කින් බෙදන්න ඕන විනාඩි තප්පර කරන්න. ඔන්න මේක තමයි උත්තරේ. එතකොට විනාඩියක් මේ කෝච්චිය තප්පරයකට යනවා මීටර් මෙච්චර ප්‍රමාණය. දැන් මොකද කියන්නේ? තප්පර 9ක් යනවලු මෙයා මේ කෝච්චිය මෙතන ඉඳලා මෙතනට යන්නේ. එතකොට තප්පර 9ක් යනකොට මොකද වෙන්නේ? මේ කෝච්චිය යනවා මෙතනට. ඒ කියන්නේ මේ පුද්ගලයා පහු කරනවා. මේක තමයි උත්තරේ වෙන්නේ. අපි දැන් මේක සුළු කරන්නයි ඕනේ. මේ උත්තරේ සුළු කරන්න ඔයගොල්ලෝ දන්නවා මේව සුළු කරන්න හැටි. මේ බිඳුවට මේ බිඳුව අයින් කරන්න පුළුවන්. මේ බිඳුවට මේ බිඳුව අයින් කරන්න පුළුවන්. 3ෙන් බෙදෙනවා 3 වරක් 3යි 3 වරක් 2යි. ආය 3ෙන් බෙදෙනවා 3 වරක් 1යි 3 වරක් 2යි. එතකොට එනවා 80 වැඩි කිරීම 10 බෙදීම 2 වැඩි කිරීම 2 කියන්නේ 4යි. ඒ කියන්නේ 20 වැඩි කිරීම 10යි. ඒ කියන්නේ 200යි. උත්තරේ වෙන්නේ 3 වෙනි එක. ප්‍රශ්න 20ට උත්තර තමයි මේ ලබලා දුන්නේ. මම හිතනවා ඔයගලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි උත්සාහ කරනවා තවත් ඊටාම ඉක්මනින් තවත් මේ විදිහෙන් වැඩසටහනක සම්බන්ධ වෙන්න කියලා. ඊටාම ඕනකමින් කියන්න ඕනේ දේ තමයි පුළුවන් තරම් මේ වගේ ප්‍රශ්න වලට තමන්ගේ බුද්ධිය මනස මෙහෙवला ඒ තුලින් මේ අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය වෙන පරිචය ලබා ගන්න කියලා. අපි නැවතත් හම්බෙන දවස සිකුරාදා රාත්‍රී 8ට මේ විදිහෙන් වැඩසටහනකින් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබටත් ඔබේ යහළු මිත්‍රයන් සියලු දෙනාටමත් අපි ආරාධනය කරනවා මේ වැඩසටහනට සහභාගී වෙන්න කියලා. සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.